ඊයේ තිබ්බනේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් මැච් එක. ඉතින් හරිම දුක්බර විදිහට ලංකාව පරාජයටපත් වුණා. ඒ සම්බන්ධව දැඩි විවේචන සමාජ මාධ්‍ය තුල තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ඊයේ තිබ්බනේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් මැච් එක. ඉතින් හරිම දුක්බර විදිහට ලංකාව පරාජයටපත් වුණා. ඒ සම්බන්ධව දැඩි විවේචන සමාජ මාධ්‍ය තුල තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ඊයේ තිබ්බනේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් මැච් එක. ඉතින් හරිම දුක්බර විදිහට ලංකාව පරාජයටපත් වුණා. ඒ සම්බන්ධව දැඩි විවේචන සමාජ මාධ්‍ය තුල තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ඊයේ තිබ්බනේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් මැච් එක. ඉතින් හරිම දුක්බර විදිහට ලංකාව පරාජයටපත් වුණා. ඒ සම්බන්ධව දැඩි විවේචන සමාජ මාධ්‍ය තුල තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ඊයේ තිබ්බනේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් මැච් එක. ඉතින් හරිම දුක්බර විදිහට ලංකාව පරාජයටපත් වුණා. ඒ සම්බන්ධව දැඩි විවේචන සමාජ මාධ්‍ය තුල තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ඊයේ තිබ්බනේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් මැච් එක. ඉතින් හරිම දුක්බර විදිහට ලංකාව පරාජයටපත් වුණා. ඒ සම්බන්ධව දැඩි විවේචන සමාජ මාධ්‍ය තුල තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ඊයේ තිබ්බනේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් මැච් එක. ඉතින් හරිම දුක්බර විදිහට ලංකාව පරාජයටපත් වුණා. ඒ සම්බන්ධව දැඩි විවේචන සමාජ මාධ්‍ය තුල තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ඊයේ තිබ්බනේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් මැච් එක. ඉතින් හරිම දුක්බර විදිහට ලංකාව පරාජයටපත් වුණා. ඒ සම්බන්ධව දැඩි විවේචන සමාජ මාධ්‍ය තුල